මම හිතන්නේ අද වෙනකොට මේ රටේ ජනතාව විකල්පයක් වෙනසක් බලාපොරොත්තුෙන් කොටින්ම පැහැදිලිව කියනවනේ 70 වසරක සාපය නිම කරන්නට අලුත් කඳවුරක් සොයාගෙන වසර එකහමාරකට වැඩි කාලයක් ගත වෙලා තියෙන මොහොත. දැන් අද ජනතාවගේ එකෙන් එක අපි අරගෙන බැලුවොත් එහෙම ජනතාව බලාපොරොත්තු වෙච්ච වෙනස්කම් මොනවද? ඒ වෙනස්කම් වලට මෙතුමලා වේදිකාවේ දීපු පිළිතුරු මොනවද? ඒ වගේම ජනතාවට ඉෂ්ට වෙලා තියෙන්නේ මොනවද? අද බොහොම පැහැදිලිව සෑම ශ්‍රේෂ්ඨකම සෑම කෙනෙක්ම අවබෝධ කරගෙන තියෙනවා මෙයාලා වේදිකාවේ පට්ටපල් කෙබර ගහපු බොරු ඇදපු කණ්ඩායමක් කරුණාම පැහැදිලි වැඩපිළිවෙලක් දර්ශනයක් ඇතිව රාජ්‍ය පාලනයට අවිල්ල නැහැ කියන එක. ඒ නිසා අද සෑම ශ්‍රේෂ්ඨයක්ම අකර්මණ්‍ය වෙලා කඩන් වැටිලා විනාශ වෙලා තියෙනවා. විශේෂයෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ අපිට බලපාන කාරණේ තමයි අද කුෂිකර්මාන්තයේ එහෙම් පිටීම උස්සල පොළවේ ගහන තැනට ආණ්ඩුව පත් කරලා තියෙනවා. ඒ වගේම ගොවියන්ගේ කරමතින් ආපු කණ්ඩායමක් ගොවියෝ වෙනුවෙන් හැමදාම වෙලේ කුඹුරේ කමතේ හිටපු කණ්ඩායමක් අද බලයට ඇවිල්ලා ඉන්නකොට අද නෑහු කන්න සහ සත පහකට ගණන් ගන්න නැතුව උද්දච්ච විදියට එයාලගේ මතවාදයම ඇත්ත හරි කියලා හිතාගෙන ප්‍රකාශ කරමින් ගොවි ජනතාවට ඇහුම්කන් නොදෙන තත්ත්වයකට පත්වෙච්ච නායකින් ප්‍රමාණයක් අද නිර්මාණය කරගෙන තියෙනවා. විශේෂයෙන්ම කුෂිකර්ම ඇමතිවරයා ගත්තහම මම හිතන්නේ හරි උද්දච්ච විදියට එතුමාලාගේ මතවාදය තුලම ඉන්නවා. එතුමාලා හරි පැහැදිලි අවබෝධයක ඉඳලත් නැහැ කියන්නේ පැහැදිලිවම අද ගත්තාම එතුමා කරන ප්‍රකාශයත් එක්ක ගත්තාම එතුමාට ගොවි ජනතාව ගැන පැහැදිලි අවබෝධයක් තිබිලා නැහැ, චිත්‍රයක් තිබිලා නැහැ. එතුමා දැන් අද වී සම්බන්ධව කතා කරන දේ ගත්තාම දැන් ගොවියෝ ගාව වී නැහැ කියලා කියනවා. කොහොමද එතුමා එහෙම උපකල්පනය කරන්නේ? එතුමා මහ පොළොවේ පය ගහපු කෙනෙක් නා මේ ගොවි පැලැන්ති ගණනාවක් තියෙනවා. ගොවින්ගේ මට්ටම් ගණනාවක් තියෙනවා. ඒ මට්ටම් වල ගොවි ජනතාව තුල වී විශාල වශයෙන් තියෙනවා. තියෙන පිරිසක් ඉන්නවා. නැති පිරිසකුත් ඉන්නවා. එතුමාලා ඒ කතා කරන්නේ අර අන්ත අසරණ අහිංසක අන්තට වැඩ කරපු ගොවියෝ අරුණාම තමන්ගේ කුඹුරු වැඩ කරගෙන සාමාන්‍ය මට්ටමක මුදල් ටිකක් යහමින් උපයා ගන්න නැත්නම් ණය වෙලා හරි මුදල් ටිකක් තියාගෙන වී ටික සාධාරණ මිලකට අලෙවි කිරීමේ හැකියාව තියෙන ගොවි මහත්තු ප්‍රමාණයක් අපේ රටේ ඉන්නවා කියන එක එතුමාලට අද අමතක වෙලා තියෙනවා. ඒ නිසා මේ කෘෂිකර්මාන්තය සම්බන්ධව එතුමාලා ඒ දරන මතවාදය සම්පූර්ණ වැරදි වගේම ඒතකොට ඒ වගේ මතවාදයක ඉඳලා පිළියම් සෙවීම කොහෙත්ම සාර්ථක වෙන්නේ නැහැ. ඒ නිසා තමයි අද කෘෂිකර්මාන්තයේ යෙදෙන ගොවි මහත්තුරු විශාල ගැටලු කන්දරාවකට මුහුණ දෙන්න තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. මෙතුමලාට පුළුවන්කම ලැබුණා මං හිතන්නේ බයට අර්බුදයට විදුලි කප්පාදු වෙන්න වෙයි කියලා බයට මං හිතන්නේ එතුමලා කරපු දූෂණය හොරකම නිසා විදුලි කප්පාදුවකට ගල් අඟුරු වංචාව නිසා විදුලි කප්පාදුවකට යයි කියන බයට ඒ කට්ටිය ඉක්මනින් පරිභෝජනයට තිබිච්ච නැත්නම් එදිනෙන අවශ්‍යතාවයන් සපුර ගන්න තිබිච්ච ඉන්ධන ටික එතුමලා ලීටර් ලක්ෂ ගණනින් දිනකට දෛනිකව විදුලි උත්පාදනයට කැප කරන්න එතුමලාට පුළුවන්කම ලැබුණා. ඒ වගේම ලෝකේ වැඩිම ඉන්ධන මිල ලබා දීලා ඉන්ධන ටික ගේන්නත් එතුමලා පෙළඹුණා, ක්‍රියාත්මක වුණා. හැබැයි එහෙම ක්‍රියාත්මක වෙච්ච උදවිය මේ රටේ ආහාර සුරක්ෂිතතාවය ඇති කිරීම වෙනුවෙන් පොහොර මිල දී ගැනීමට ඒ උනන්දු තිබුණේ නැහැ. ලෝක වෙළඳපොලේ මිල ඉහළ ගියා වූ වේවා. හැබැයි අපේ ආහාර සුරක්ෂිතතාවය වෙනුවෙන් කෘෂිකර්මාන්තයේ නිෂ්පාදනය ලබා දීම වෙනුවෙන් පොහොරවල අත්‍යවශ්‍යතාවය එතුමාලට දැනුන්නේ නැහැ. එතුමාලට දැනුනේම මර බය විතරයි දැනුනේ. එතුමාලට දැනෙන මර බය නිසා මොකද ගෝඨාභය රාජපක්ෂත් විදුලි කප්පාදුව නිසා තමයි සුවච්චාවෙන් ගොඩ නැගිච්ච ඉදිරිපත් වෙච්ච මිනිස්සු ඇවිල්ලා එතුමාගේ ගෙදර වටලන්නට මිනිස්සු පෙළඹුණේ. ඒ தත්වෙට පළවත්ත වටලයි කියන බයට එතුමාලා ඉන්ධන සම්බන්ධව ක්‍රියාත්මක වුණා වගේම එතුමාලාගේ හොරකම යටපත් කරගන්න ගංගලංගුරු වංචාව යටපත් කරගන්නට ඉන්ධන සම්බන්ධව ක්‍රියාත්මක වුණාට මේ කට්ටිය ගොවියාගේ පැත්තෙන් සහ ආහාර සුරක්ෂිතතාවය වෙනුවෙන් පාරිභෝගිකය වෙනුවෙන් ඒ කටයුතු සාර්ථක කරන්න එතුමාලා කටයුතු කරන්නේ නැහැ. ඒකේ ප්‍රතිඵලය තමයි අද මේ සමස්තයටම මුණ දෙන්න වෙලා තියෙන නිසා අපි කියන්නේ මේ රටේ ජනතාවගේ ශ්‍රේෂ්ඨයන් ගණනාවක් ගැන අපිට කතා කරන්න පුළුවන් සෑම ශ්‍රේෂ්ඨයක්ම කහ සමානව රාජ්‍ය සේවයේ ඉඳලා අද සියල්ලම රාජ්‍ය සේවයේ මම හිතන්නේ 75ක් 80කට එහා ගියපු තැපැල් ඡන්ද ලබා දීපු වකවානුවක් අපි දැක්කේ. එහෙම විශ්වාසයක් ගොඩ නැගුවා කට්ටිය. හැබැයි අද ඒ රාජ්‍ය සේවකයෝ සම්පූර්ණම මේ කට්ටියගේ බැරියාව, මේ කට්ටියගේ නොහැකියාව, මේ කට්ටියගේ තියෙන අදු මේ කට්ටියගේ දූෂණය සියල්ලම රාජ්‍ය සේවයෙන් පිටින් දාලා අත පිහදා ගන්න උත්සාහ කරන නිසා මේ ගොවියා රාජ්‍ය සේවකයෝ ඇතුළු සෑම ශ්‍රේෂ්ඨයකම අයට අද මේ ආණ්ඩුව ගැන හොඳ අවබෝධයක් ලැබිලා තියෙනවා. මම හිතන්නේ එක පැත්තකින් සජිත් ප්‍රේමදාස මැතිතුමාට ඉස්සරහට ගන්න ආණ්ඩුව මම හිතන්නේ හිසරදයක් නැතුව කරගෙන යන්න පුළුවන් දෛවයේ ශක්තිය වෙන්න පුළුවන් මේ ලබා දීලා තියෙනවා. දුන්නක් පිටිපස්සට ඇදලා අතහැරපුවාම තමයි වැඩිපුර වේගෙන් යන්නේ. නිසා මම හිතන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමාට මේ රට කරගෙන යන්න දුන්නේ නැති කණ්ඩායමකට බලයකුත් ලබා දීලා එතනින් පස්සේ ගත්තාම මම හිතන්නේ ආයේ මිනිසුන්ට ජේප් එකත් එක්ක උද්ඝෝෂණ කරන වැඩ වර්ජනය කරන යුගය මම හිතන්නේ ආයේ එතනින් පස්සේ කරන්න නැති තැනට මේ රටේ චිත්‍රයේ ප්‍රතිරූපේ නිර්මාණය වෙනවා මේ වෙච්චි කාර්යන්ස. එක පැත්තකින් හොඳක් තියෙනවා. හැබැයි අපි ඒ හොඳ ලබා ගන්න අපේ ආර්ථිකයේ ආයපහු නැවත අපි කැප කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා ඒ කැපකිරීම තුල හරි මම හිතන්නේ ඊගාවට ගොඩනගන්න පුළුවන් හොඳ නායකත්වයක් තමයි සජිත් ප්‍රේමදාස මැතිතුමා. එතුමා හරහා අපිට පුළුවන් වෙයි
මේ රටේ ගොඩ අපිට විනාශ වෙච්ච අපේ ආර්ථිකය සහ අපේ අනිකුත් දේවල් සියල්ල නිර්මාණය කරගන්නට ජනතාව ගැන හිතන නායකයෙක් ඉන්නවා නම් ඒ සජිත් ප්‍රේමදාස මැතිතුමා. ඒ නිසා එතුමා හරහා අපිට ඉදිරි විකල්පය ගොඩනගා ගන්න තමයි තියෙන්නේ කියලා තමයි මගේ පැහැදිලි මතවාදය බවට පත් වෙන්නේ. ජනතාව විශ්වාස කළ යුතු මතවාදය බවට පත් වෙන්නේත් මම හිතන්නේ මේක තමයි ඇතිත්ත උනත් ඇත්ත ජනතාව පිළිගත යුතු